අතීතයේ ප්‍රඥාවන්ත හා කරුණාවන්ත රජ කෙනෙක් පාලනය කරන සාමකාමී රාජ්‍යයක් තිබුණා. මේ රජතුමා තමන්ගේ රාජ්‍යයේ ආරක්ෂාව ගැන ගොඩක් සැලකිලිමත් වුණ කෙනෙක්. ඒ නිසා තමන්ගේ රටට අසල්වැසි රටවල් වලින් වෙන්න පුළුවන් ආක්‍රමණ හා වෙනත් සතුරු කරදර ගැන හොයන්න ඉතා දක්ෂ ඔත්තුකරුවන් සේවය යොදවලා තිබුණා. මේ අතර හිටියා අසල්වැසි රටක ජීවත් වෙන්න යවලා හිටිය ඉතාම දක්ෂ ඔත්තුකරුවෙක්. ඔහුට හිටිය වේගවත් සහ ස්වාමියාට පක්ෂපාතී අශ්වයෙක්. අශ්වයා ඔත්තුකරුවාට තමන්ගේ රාජකාරිය අකුරටම ඉටු කරන්න ගොඩක් ලොකු සහයෝගයක් දුන්නා. දවසක් මේ දක්ෂ ඔත්තුකරුවා අශ්වයාත් සමග ගමනක් යනවා. එහෙම යන අතරමඟදී අශ්වයාගේ එක ලාඩමක තියෙන ඇණයක් ගැලවිලා යනවා. ඔහු එක වැඩිය ගණන් ගන්නේ නැහැ. ඒක ඇණයයිනේ, ඔක පස්සේ හදාගන්න පුළුවන් කියලා අමතක කරලා දානවා. ඊට පස්සේ පහුවෙනිදත් අශ්වයා ළඟට ආවාම දකිනවා තවත් එක ඇණයක් ගැලවිලා තියෙනවා. අපේ මේ ඔත්තුකරුවා ලාඩම හෙටම හදාගන්නවා කියලා ඒක අමතක කරලා දානවා. එක ඇණයක් දෙකක් ගැලවුණාට මොකුත් වෙන්නේ නෑනේ කියලා හිතලා අශ්වයාගේ ලාඩම හදන එක කල් දමමින් ඉන්නවා. මේ විදිහට ටික කාලයක් ගත වෙනවා. මේ අතරේ ඔහුට ආරංචි වෙනවා සතුරු රාජ්‍යයක් තවත් දින කිහිපයකින් තමන්ගේ රටට පහර දෙන්න සූදානම් වෙනවා කියලා. ආරංචිය දැනගත්ත වෙලාවෙම ඔහු ඉක්මනින්ම මේ පිළිබඳව දැනුම් දීමට තමන්ගේ අශ්වයාගේ පිටේ නැගලා පිටත් වෙනවා. බොහොම දුරක් මේ විදිහට ගමන් කරන්න ඕනේ. තමන්ගේ රටට යන මාර්ගයේ වැටිලා තියෙන්නේ කඳු බෑවුම් හා ඝන වනාන්තර මැදින්. ඔහු හරිම වේගෙන් තමන්ගේ අශ්වයාත් සමග ගමන් කරනවා. ඔහොම ටික දුරක් යනකොට හදිසියෙම අශ්වයාගේ අර ලිහිල් වෙලා තිබුණ ලාඩම ගැලවිලා යනවා. මේ නිසා අශ්වයා පය පැකිලිලා බිම ඇදගෙන වැටෙනවා. ඒත් එක්කම අශ්වයාගේ පිටේ හිටිය ඔත්තුකරුවත් බිමට වැටෙනවා. හරිම වේගෙන් ඇද වැටීමත් එක්කම ඔහුගේ හිස ඒ අසල තිබුණ ගලක වැදිලා ඔත්තුකරුවා එතනම මිය යනවා. මේ නිසා සතුරන්ගේ ප්‍රහාරය පිළිබඳව තොරතුරු තමන්ගේ රටට ලබා දෙන්න ඔහුට බැරි වෙනවා. දින කිහිපයකින් සතුරු රාජ්‍ය තමන්ගේ ප්‍රහාරය දියත් කරනවා. සාමකාමීව තිබුණ රට යුද්ධයකට සූදානම් වෙලා හිටියේ නෑ. ඒ නිසා හදිස්සියෙම සිද්ධ වුණු සතුරු ආක්‍රමණයට මුහුණ දෙන්න ඔවුන්ට හැකියාවක් නැහැ. කාලයක් සාමකාමීව ආරක්ෂිතව තිබුණ රාජධානිය සම්පූර්ණයෙන්ම සතුරන් අතට පත් වුණා. මේ තරම් විශාල විනාශයක් සිදු වුණේ එක කුඩා ඇණයක් සවිකිරීම ප්‍රමාද වුණ නිසා නේද? ඒ කුඩා දේ නිසා ඔත්තුකරුවාට තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවන්නත් සිදු වුණා. ඒ වගේම විශාල රාජධානියක් සුළු මොහොතකින් සතුරන් අතට පත් වුණා. මේ කතාව රාජධානිය පුරාම ඉක්මනින්ම පැතිර ගියා. එමගින් හැම කෙනෙක්ම වැඩ කල් නොදැමීමේ සහ ඉතා කුඩා ගැටලුවක් පවා විශාල වීමට පෙර විසඳීමේ වැදගත්කම අවබෝධ කරගත්තා. ඒ වගේම කුඩාම වගකීමක් පවා වහාම ඉටු කිරීමේ වැදගත්කමද අවබෝධ කරගත්තා. එතැන් පටන් වැඩිහිටියන් විසින් මේ කතාව කුඩා දරුවන්ටත් කියා දුන්නා. ඔවුන් පැහැදිලි කළේ එක් ඇණයක් නොසලකා හැරීම විශාල රාජධානියක ඉරණම තීරණය කළ හැකි බවයි. අපේ මේ කතාවේ කතානායකයා වෙන ඔත්තුකරු හරි වෙලාවට අශ්වලාඩම පිළිසකර කරා නම් ඔහුගේ ජීවිතයත් බේරාගෙන තමන්ගේ රටත් බේරගන්න තිබුණ නේද? කුඩා නමුත් වැදගත් කාර්යයන් කල් දැමීම අපි නොහතන විදිහේ ප්‍රතිඵල ළඟා කර දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට විභාගයකට සූදානම් වන ශිෂ්‍යෙක් පාඩම් කිරීම කල් දැමීම නිසා ඔහු විභාග අසමත් වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ට පැවරෙන රාජකාරී නිසි වෙලාවට ඉටු නොකරන සේවකයෙකුට වැටුප් වැඩිවීම සහ උසස් වීම නොලැබී යා හැකියි. අපි කුඩා දෙයක් පවා නිසි වෙලාවට නිවැරදිව ඉටු කිරීම විශාල සාර්ථකත්වයන්ට හේතු වෙනවා. කුඩා ක්‍රියාවන් විශාල ප්‍රතිඵලවලට මඟ පාදන බව බොහෝ විට අපි දකිනවා. අනෙක් අතට නරක පුරුදු පාලනය නොකළහොත් වර්ධනය වී අනාගතයේදී විශාල ගැටලු ඇති විය හැකියි. ඔබත් වැඩ කල් දාන කෙනෙක් නම් අද මේ පුරුද්දෙන් ඈත් වෙන්න. අපගේ අනාගතය තීරණය වෙන්නේ අපි අද දවසේ කරන දේවල් වලිනුයි. කළ යුතු දේ කල් දාන්න එපා. එක් කුඩා කාර්යයක් බැගින් සම්පූර්ණ කිරීමෙන් ඔබට සාර්ථක හා තෘප්තිමත් ජීවිතයක් සඳහා ශක්තිමත් පදනමක් ගොඩනගා ගන්න පුළුවන්.
අර කතාවකුත් තියෙන්නේ සැතපුම් දහස් ගණනක ගමන ආරම්භ වෙන්නේ එක් පියවරකින් කියලා. ඉතින් අදම එම පළමු පියවර තබා ඉදිරියට යන්න පටන් ගන්න. ඔයත් ජීවිතේ ඉහළට යන්න සාර්ථක වෙන්න කැමති කෙනෙක් නම් අදම මගේ channel එක subscribe කරලා එකතු වෙන්න. ලබන සතියේත් ජීවිතේ හැඩගස්වා ගන්න උදව් වෙන මේ වගේ වැදගත් කතාවකින් හමු වෙමු.